ඉතින් මෙයා කියනවා මොඩල් හැම එකක්ම වගේ වර්දිනවා නැත්නම් වැරදි සමහර දේවල් යූස්ෆුල් විදිහට පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් මෙයා කියන දේ 100%ක්ම අනිවාර්යයෙන්ම මේ දේ වෙනවා කියනව නෙමෙයි. මේ දේවල් පාවිච්චි කරන්න මේ වගේ දේවල් වෙන්න පුළුවන්. මේ වගේ දෙයක් වෙන්න පුළුවන් මේ මොඩල් එක දිහා බැලුවට පස්සේ. නමුත් මේ තියෙන දේවල් එහෙම් පිටිම විශ්වාස කරන්න එපා කියලා තමයි plan B කියන්නේ. Hi guys, සුබ දවසක්. අපි අද කතා කරන්නේ plan B ගේ වීඩියෝ එකක් නැත්නම් රිවිව් කරන්න තමයි හදන්නේ. කවුද මේ plan B කියලා කියන්නේ? ඒක ඉස්සෙල්ලාම අපි බලමු. plan B කියන්නේ ඩච් ඒ කියන්නේ එහෙම නැත්නම් නෙදර්ලන්ඩ් වල ජීවත් වෙන කෙනෙක්. මෙයාට ෆයිනෑන්ෂල් ඒ වගේම ලෝ බෑග්ග්‍රවුන්ඩ් එකක් තියෙනවා කියලා මෙයා කියනවා. ඊට අමතරව ඉන්ස්ටිටියුෂනල් ඉන්වෙස්ටර් කෙනෙක් විදියට large portfolios manage කරනවා කියලාත් මෙයා කියනවා. ඉතින් මෙයා 2019 අවුරුද්දේදී Bitcoin stock to flow model එක හඳුන්වලා දුන්නා. S2F කියලා තමයි අපි ඒකට කෙටි නම විදිහට අපි පාවිච්චි කරන්නේ. ඉතින් මේ හඳුන්වලා දුන්න stock to flow model එක 2020-21 අවුරුදු වල bull run එකේ ගොඩක් ළඟින්ම වැඩ කරා කියලා කියන්න පුළුවන්. ඒ විදිහටම වැඩ කරා. මේ 100%ක් නෙමෙයි. මට මතකයි 2021-22 bull market එකේ අන්තිම හරියේදී මෙයා කරපු සමහර predictions කරදුනා. මෙයා හිතුවා තවදුරටත් price එක ටිකක් ලොකුවට up වෙයි කියලා. නමුත් $99000න් price එක drop වුණා. ඉතින් මේ 100%ක්ම දේවල් හරි ගියේ නැතුණාට යම්කිසි ප්‍රමාණයකට මෙයා කියපු දේවල් හරි ගියා 2020-21 අවුරුද්දේ තිබිච්ච bull run එක. Twitter handle එක තියෙන්නේ 100 trillion USD කියන handle එක යටතේ plan B ඉන්නවට බලා ගන්න පුළුවන්. එයා ගොඩක් දේවල් share කරනවා. Welcome to Plan B on YouTube. So, Bitcoin closed October at $109,000, and that's the 6th month in a row that it's above 100K. So we really see this 100K that used to be resistance turn into support. A really bullish sign. Now, from high to low, this is the stock to flow at 500K. This is Bitcoin at 109K. And this is the realized price at 56, moving average at 55. දැන් මෙයා ඉස්සෙල්ලාම වීඩියෝ එක පටන් ගන්නේ ඩොලර් ලක්ෂයට උඩින් Bitcoin price එක මාස ගාණක් මේ වෙනකොට තිබිලා තියෙනවා. ඒ කියන්නේ ලක්ෂය ඩොලර් ලක්ෂය කියන රේන්ජ් එක මේ වෙනකොට සපෝට් එකක් විදිහට තමයි මේන්ලි වැඩ කරන්නේ. මෙයා කියනවා මේක බුලිෂ් විදිහට ඒක දකින්න පුළුවන් කියලා. ඊට පස්සේ මෙයාගේ මේ stock to flow model එක තමයි ඔයාලට මේ පේන්න තියෙන්නේ. මේ තියෙන stock to flow model එක. මෙයා කියන විදිහට stock to flow model එකට අනුව average price එක ගත්තොත් එහෙම ඩොලර් ලක්ෂ 5 කියන රේන්ජ් එකට යන්න ඕන 2024-28 කියන රේන්ජ් එක ගත්තොත් එහෙම average price එක. මෙයා predict කරනවා ඩොලර් 2,50,000 ඉඳන් 1 million කියන රේන්ජ් එකට යන්න පුළුවන් Bitcoin price එක 2024-28 කියන කාලෙදී. නමුත් average price එක විදිහට මෙයා කියන්නේ ඩොලර් ලක්ෂ 5 කියන රේන්ජ් එක තමයි Bitcoin එකේ average price එක විදිහට මෙයා හඳුන්වලා දෙන්නේ. So what's next? In fact, there's a lot of people that are very bearish, and the thinking is like this. Okay, this was the halving, and we're now 1.5 years after the halving. And historically, on a year to 1.5 years after the halving, here's another halving, 1.5 years after that halving, that was historically. There's a lot of people that are very bearish, and the thinking is like this. Okay, this was the halving, and we're now 1.5 years after the halving. And historically, on a year to 1.5 years after the halving, here's another halving, 1.5 years after that halving, that was historically the top, also in 2013. So 1 year, 1.5 years, there's the top. We're now at 1.5 years. So we've seen the top. $126,000 was the peak, and next year, 2026, will be a bear year. In a bear year, Bitcoin will crash to approximately the moving average realized price levels of 50K. That's the bear. දැන් ගොඩක් අය විශ්වාස කරන මතයක් කියන තමයි මෙයා කියන්නේ. ගොඩක් අය විශ්වාස කරනවා නැත්නම් Bitcoin price එක සාමාන්‍යයෙන් හැවින් එකේ ඉඳන් අවුරුදු එකමාරකට පස්සේ එහෙම නැත්නම් post හැවින් එකේ Q4 වල බෙන්ජමින් කියන්නේ මේ විදිහට මේ අවුරුදු එකමාරක් ගිහලා තියෙන හැවින් එකකින් පස්සේ ඊට පස්සේ price එක මේ තියෙන 200 weekly moving average එක නැත්නම් realized cost price එකට මෙන්න මේ තියෙන
කළුපාට එහෙම නැත්නම් අලුපාට ලයින්ස් ගාවට එන්න පුළුවන් $56,000 කියන ලෙවල් එකට එන්න පුළුවන් කියලා තමයි ගොඩක් අය විශ්වාස කරන්නේ. ඒක තමයි බෙයා කේස් එක. එතකොට බුල් කේස් එක ගැනත් මෙයා කතා කරනවා. The bulls are looking at it like this. They see no FOMO, no realized price or no RSI of 80 plus, the red. They don't see that. And so they think the real bull has yet to start. And, well, if history is any measure, then we could see at least a 2x from here. Now, my view is, as you know, more bullish. දැන් බුල් කේස් එක ගැන මෙයා කතා කරනවා. බුලිෂ් අය හිතන්නේ මේ විදියට. තාම අපිට මේ තියෙන red dots පේන්න තිබෙන්නේ නැහැ. no FOMO එකක් අපිට පේන්න නැහැ. මේවත් එක්ක සමහර අය බුල්ස්ලා හිතනවා තව දුරටත් ප්‍රයිස් එක අපේ $2,50,000 කියන රේන්ජ් එකට යයි. ටොම්ලි වගේ අය. ටොම්ලි කියන්නේ ප්‍රයිස් එක තව දුරටත් අපේ. හරි දැන් මෙයා මත දෙකක් ඉදිරිපත් කරා. එක පළවෙනි මතය තමයි bearish මතය. bearish වෙන්න පුළුවන් chance එකක් තියෙනවා. දැන් බෙන්ජමින් ගොඩක් වෙලාවට කියන්නේ මේ මාස දෙක ඇතුළත all time high එකක් තිබෙන තුරුත් Bitcoin 2026 ගොඩක් වෙලාවට bearish year එකක් වෙයි. එතකොට bullish මතය ගත්තොත් එහෙනම් අපි මෙයා ඉදිරිපත් කරපු bullish මතය ගොඩක් සමාන වෙන්නේ Tom Lee කියන්නේ $2,02,000 කියන රේන්ජ් එකට Bitcoin යයි කියලා මේ cycle එකේ. ඉතින් මේක තමයි guys මේ මත දෙක ඊට පස්සේ මෙයාගේ මතය මොකක්ද කියලා මම දැන් මෙයා කියන්න හදන්නේ. Now my view is, as you know, more bullish than bearish, but I'll break it up into pieces. Again, stock to flow is the fundamental value. Moving average and realized price, those two lines, are the technical view, the floor, and the color RSI, the color overlay is the sentiment, the market sentiment. So let's see them one by one. Now, on average, says nothing about the tops. So how high the top will be, when the top will be. It also says nothing about the bottoms, how low they will be or when they will be. Stock to flow only says something about the average. So it's very fundamental view. It's the value. It's what it should be worth. Ceteris paribus. So with all the other factors that impact the price being equal, that's the target, if you will. Now, moving average and realized price, that's the technical view. Now, moving average, that's the black line, is 55K, and realized price, the gray line, based on on-chain data, by the way, is 56K. And, well, that's an indication of a bear market bottom. Just like 2022 here, 2019, and the bear market bottom in 2015. Also note that the gray line is slightly above the moving average, the black line is second month above the moving average. So, and also the realized price is diverging further from the moving average. So it's even further than a month ago. Very slightly, you barely see it, but this diverging of the gray line, the realized price from the moving average, is a sign of a bull market. It has happened in every bull market. So, in my opinion, we could very well see a further diverging of the gray line from the black line, just like earlier bull markets in 2021, 17, and 13. Bitcoin යන්න පුළුවන් average price එක up වෙන්න පුළුවන් average price එක $1,05,000 කියන range එක. ඒ වගේම price එක drop වෙනවා නම් මෙන්න මේ තියෙන අලු පාට කළු පාට lines. ඒ කියන්නේ මේ තියෙන 200 ඒ වගේම realized cost price එක ගාවට price එක drop වෙන්න පුළුවන්. ඒ වගේම දැන් bull market එකකදී නම් අපි දකිනවා මෙන්න මේ තියෙන කළු පාට line එකෙන් එහාට අලු පාට line එක යනවා. මේක තමයි clearly අපිට bull market එකක් කියලා කියන්න පුළුවන් එක දෙයක්. මේක තමයි බුල් මාකට් එකක් කියලා කියන්න පුළුවන් එක සිග්නල් එකක් තමයි මේ තියෙන කළු පාට ලයින් එක අලු පාට ලයින් එකේ එහාට යන එක. එහෙම දෙයක් තාම වෙලා නැහැ. The market sentiment. RSI is the color overlay over the price of Bitcoin. And at the moment it's 66. So it's a solid uptrend. It's not overbought, red. There's no FOMO. And, well, every bull market in 21, in 17, in 13 did see RSI 80 plus.
දැන් මෙයා කතා කරනවා RSI එක සම්බන්ධයෙන්. මේ RSI එක පෙන්වන්නේ මෙන්න මේ කලර්ස් වලින්. දැන් මේ RSI එක රෙඩ් සයිඩ් එකට තාමත් මේ සයිකල් එකේ ගිහිල්ලා නැහැ. සාමාන්‍යයෙන් මෙයා කියන දෙයක් තමයි ඕව බෝඩ් පැත්තට ගියොත් එහෙම 80ට වැඩිය RSI එක යන්න ඕන. රෙඩ් කලර් එක තියෙන්න ඕන. chart එක ඕව බෝඩ් වෙලා නම් අපිට කලින් සයිකල්ස් වල ඒක බලා ගන්න පුළුවන්. නමුත් මේ සයිකල් එකේ තාම ඕව බෝඩ් කියන සිනාරියෝ එක පේන්නේ නැහැ කියලා තමයි මෙයා කියන්නේ. And every bear market saw blue RSI lower than 50. Blue, blue, blue. So ඒ වගේම ඕනම බෙයා මාකට් එකක් ගත්තොත් එහෙම මේ බෙයා මාකට් එකක ඕවර් සෝල්ඩ් වෙච්ච ඒරියාස් අපිට එන්නේ blue line එකකින්. ඒ කියන්නේ මේ ranges තමයි buy කරන්න හොඳම ranges වෙන්නේ. yeah, well, the thing is, sentiment, human behavior doesn't really change, does it? It's a bull market, then a bear market, a bull market, a bear market, a bull market. So they alternate, and right now we're sort of waiting for a bull market yet to come, and well, that's in fact what I'm looking for. බුල් මාකට් එකක් ආවා, බෙයා මාකට් එකක් ආවා, බුල් මාකට් එක, බෙයා මාකට් එක, බුල් මාකට් එක, බෙයා මාකට් එක අබු පාරක් මෙයා තාමත් බලාගෙන ඉන්නේ බිට්කොයින් බුල් මාකට් එක එනකම්. ඒ කියන්නේ මෙන්න මේ තියෙන රෙඩ් ඩොට්ස් එනකම් ඕවර් සෝල්ඩ් වෙච්ච ලකුණු වෙනකම් තමයි බලන් ඉන්නේ මේ RSI එකේ. දැන් මෙයාගේ මතය තමයි මෙයා ඉදිරිපත් කරන්නේ guys. හරිද? 100ක් මේක අනිවාර්යෙන් වෙනවා කියනවා නෙමෙයි. නමුත් මෙයා කියනවා මේ වගේ දෙයකට තමයි මෙයා බලාගෙන ඉන්නේ. මොකද මෙයා කලින් කිව්වත් එක දෙයක් මට කියන්න බැරුණා. ඒ තමයි ගෝල්ඩ් වලට සාපේක්ෂව බිට්කොයින් ගත්තොත් එහෙම බිට්කොයින් තාම lower price එක තමයි තියෙන්නේ ගෝල්ඩ් එක compare කරනකොට. And also, it's very hard to imagine a bear market, blue, without some FOMO, some crazy bull market. These are the people that bought here, that are liquidated here. So without these really high, crazy prices, we don't have a really deep bear market. And bear market එක දකින්න අමාරුයි මේ වගේ FOMO වුණ ඒරියා එකක් නැතුව. ඒ කියන්නේ FOMO වෙන ඒරියා එකක් අපිට ඉස්සරහට දකින්න ලැබුණොත් තමයි අපිට මේ වගේ bear market එකකට යන්න පුළුවන්කම හම්බෙන්නේ. Gonna see this sort of steady uptrend like we're seeing right now. So in conclusion, I'm bullish. I expect at least 2x from the current 109k, and that puts Bitcoin in the range of 250k, 1 million of stock to flow model. That's what I'm expecting. And when will I be worried? I get that question a lot. I get worried if the RSI dips towards 55 or even lower, right? And then, well, lower is the bull market or the bear market bottom. But if we really dip below the 60 towards 55, that's bad. හිතනවා අඩුම වශයෙන් 2x 1,90,000 ඉඳන් තව දෙගුණයක්වත් බිට්කොයින් ප්‍රයිස් එක වැඩි වෙයි කියලා. ඒ කියන්නේ 2,50,000 1,05,000 කියන ඇවරේජ් ප්‍රයිස් එක කිට්ටුවට බිට්කොයින් ප්‍රයිස් එක යයි කියලා කියනවා මේ හැවින් එකේදී. ඒ කියන්නේ මේ හැවින් එක උනාට පස්සේ මේ තියෙන සයිකල් එක කියන්නේ 2024 ඉඳන් 28 කියන රේන්ජ් එක තමයි මෙයා ප්‍රෙඩික්ට් කරන රේන්ජ් එක වට බලා ගන්න පුළුවන්. එතකොට සමහර කෙනෙක් අහන්න පුළුවන් ඔයා වොරි වෙන තැන මොකද්ද? නැත්නම් මේ හිතන දේ වෙනස් කරන තැන මොකද්ද? එයා කියන දේ තමයි 155ට වඩා අඩු රේන්ජ් එකට ගියොත් එහෙම තමයි මේ තියෙන blue dots print වෙන්න ගත්තොත් තමයි මෙයා කියන්නේ එතන තමයි වොරි වෙන්න ඕන තැන කියලා. දැන් ඔයාලට මෙතෙන්දි බලා ගන්න පුළුවන් මේ තියෙන බුල් මාකට් එකේ මේ තියෙන ලා නිල් පාට dots print වෙනකොට තමයි ඒක bear market එක නැත්නම් cycle එකේ index කියලා ගොඩක් අය විශ්වාස කරන්නේ. ඉතින් මෙන්න මේ තියෙන levels වල තියෙන colors print වෙන්න ගත්තොත් එහෙම RSI එකේ එතකොට තමයි අපි worry වෙන්න ඕන තැන වෙන්නේ. If we really dip below the 60 towards 55, that's bad. Also 60 towards 55, that's bad. ඒ වගේ මේ තියෙන RSI එකේ 60 වලින් පහළට RSI එක print වෙන්න ගත්තත් මේක එච්චර හොඳ දෙයක් විදියට නෙමෙයි මෙයා දකින්නේ. Also, if the realized price starts converging towards the moving average instead of diverging from it, like it's doing right now, so it's converging, that's also bad. That's like here, right? That's the end of
and here they start converging again, those two lines. That would be, yeah, ABRM record. ඒවගේම මේ තියෙන කළුපාට ලයින් එකකින් උඩ අලුපාට ලයින් එක තියෙනකන් හොඳයි. අපි දැන් මේ වෙනකොට ඉන්නේ කළුපාට ලයින් එකත් අලුපාට ලයින් එකත් දෙකම එකට තියෙන්නේ. හැබැයි කොයිම හරි වෙලාවක මේ කළුපාට ලයින් එක පැත්තට අලුපාට ලයින් එක ආවොත් එහෙම නේ. ඒ කියන්නේ මෙන්න මේ වගේ ක්‍රොස් එකක් වෙනවා නම් කළුපාට ලයින් එක උඩට ගිහිල්ලා අලුපාට ලයින් එක පහලට එනවා නම් නැත්නම් මේ එකතු වෙන තැනදී ඔයාලට බලන්න පුළුවන් මේක එච්චර හොඳ දෙයක් නෙමෙයි. So, as always, all models are wrong, but some are useful. ඉතින් මෙයා කියනවා මොඩල් හැම එකක්ම වගේ වර්ධිනවා නැත්නම් වැරදි සමහර දේවල් යූස්ෆුල් විදිහට පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් මෙයා කියන දේ 100%ක්ම මෙයා අනිවාර්යයෙන්ම මේ දේ වෙනවා කියනව නෙමෙයි. මේ දේවල් පාවිච්චි කරන්න මේ වගේ දේවල් වෙන්න පුළුවන්. මේ වගේ දෙයක් වෙන්න පුළුවන් මේ මොඩල් එක දිහා බැලුවට පස්සේ. නමුත් මේ තියෙන දේවල් එහෙම් පිටිම විශ්වාස කරන්න එපා කියලා තමයි plan B කියන්නේ. guys මේක තමයි plan B වීඩියෝ එක අපි තාත්තට ගමු. ඔයාලට සුබ දවසක්.